Yeah, Keshni, we can start now. Directly, right?
සුබෝදෑසන සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. මම කේෂන් වීරසිංහ වෘත්තියෙන් මම සිවිල් ඉංජිනේරුවරියක් PVT ශ්‍රී ලංකා ආයතනයේ ටෙක්නිකල් ඩිපාර්ට්මන්ට් එකේ ස්ට්‍රක්චරල් ස්පෙસિෆිකේෂන් කන්සල්ටන්ට් වශයෙන් දැනට අවුරුදු 3ක් පමණ මම සේවය කරන අතර පෝස්ට් ඉන්ස්ටෝල් ඇන්කර් ටෙක්නොලොජි සම්බන්ධයෙන් මම වසර 6ක් පමණ කාලයක් සේවය කර තියෙනවා. අත වශයෙන්ම අපි මේ ගිය අවුරුද්දේ මේ විදිහටම කරපු local language webinars වලට ලැබුණු positive feedback එක අපි තීරණය කරා මේ අවුරුද්දේත් ඒ වගේම තවත් වෙනස් මාතෘකා යටතේ webinar series එකක් ඔබ හමුවට ගෙන එන්නට. ඉතින් අද මේ තියෙන්නේ මේ අවුරුද්දේ තියෙන webinar series එකේ පළවෙනි webinar එක. ඉතින් මම ඔබ හමුවට ගෙන එන්න හදන මාතෘකාව තමයි post install anchors වලට crack concrete එකකින් තිබෙන බලපෑම පිළිබඳව. මේ ප්‍රසන්ටේෂන් එක ඉදිරි විනාඩි 45 පුරාවටම මමත් සමග UT Asia Pacific region එකේ ඉංජිනේරින් මැනේජර් මිස්ටර් පවන්නිකම් රැඳී සිටිනවා. ඉතින් ඒ වගේම ඔබට පුළුවන් අද අපි සාකච්ඡා කරන කරුණු වලට අදාළව ඔබට තිබෙන ප්‍රශ්න මෙහි තිබෙන මැසේජ් බොක්ස් එකට එවන්න. සෙෂන් එක අවසානයේ Q&A ටයිම් එකේදී අපිට පුළුවන් ඔබගේම ප්‍රශ්න සාකච්ඡා කරන්න. හොඳයි. එහෙනම් අපි බලමු අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රධාන මාතෘකාවට අදාළ අනු මාතෘකා මොනවද කියලා. එහෙමත් නැත්නම් අද ප්‍රසන්ටේෂන් එකේ අන්තර්ගතය මොකක්ද කියලා. ඉතින් මම කලින් කිව්වා වගේ මගේ අද ප්‍රධාන මාතෘකාව වෙන්නේ post install anchors වලට crack concrete එකකින් තිබෙන බලපෑම පිළිබඳව. ඉතින් මම හිතනවා අපි ඉස්සෙල්ලම හරියටම අඳුර ගන්න ඕනේ මොකක්ද මේ crack concrete එකක් කියන්නේ කියලා. ඉතින් මගේ පළවෙනි මාතෘකාව යටතේ ඔයාලට හඳුන්වලා දෙනවා crack concrete එකක අපි අඳුරගන්නේ කොහොමද කියලා සහ ඒ සම්බන්ධයෙන් දැනට පවතින පරීක්ෂණ වර්ග මොනවද කියලා. අපි crack concrete එකක් කියන්නේ crack concrete එකක් කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් ලබා ගත්තට පස්සේ මම බලාපොරොත්තු වෙනවා post install anchor එකක් crack concrete එකකට assess කරන්නේ කොහොමද කියලා හඳුන්වලා දෙන්න. මෙතනදී ඔබට අවබෝධයක් ලබා ගන්න පුළුවන් anchor එකක් crack concrete condition එක යටතේ evaluate කරන එක කොච්චර වැදගත් කාරණාවක්ද සහ අපේ structure safety එකට ඒකින් කොච්චර බලපෑමක් සිද්ධ වෙනවද කියන කාරණාව පිළිබඳව. ඊළඟ මාතෘකා දෙක යටතේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ අපි භාවිතා කරන design codes සහ ඒ සම්බන්ධ formulas. මෙතනදී මම වැඩිදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා crack concrete design codes වල updates පිළිබඳව. මේ crack concrete condition එක යටතේ post install anchors වලට අදාළව පවතින failure modes මොනවද කියලා. අවසාන මාතෘකාව යටතේ අපි මේ ප්‍රසන්ටේෂන් එකේ පුරාවටම කතා කරපු සියලුම theory කරුණු රැකප් කරලා UT Profis anchor design software එකෙන් මම ඔයාලට anchor design එකක් කරලා දෙන්නම්. මම හිතනවා එතකොට අපි අද සාකච්ඡා කරපු සියලුම theory පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඔයාලට ලබා ගන්න පුළුවන් වෙයි කියලා. හොඳයි. අපි තව කාල වේලාව වැඩිපුර වැය කරන්නේ නැතුව අද අපේ පළවෙනි අනුමාත්‍රිකාව ගැන සාකච්ඡා කරන්න යමු. හොඳයි. මම මගේ පළවෙනි ප්‍රශ්නය අහන්නම්. මොකක්ද මේ crack concrete එකක් කියලා අපි හඳුන්වන්නේ? මොකක්ද මේ crack concrete එකක් කියන ටෙක්නිකල් වර්ඩ් එක පිටිපස්සේ තියෙන theoretical explanation එක? මම විශ්වාස කරනවා මෙතන ඉන්න හැමෝම මේ crack concrete කියන term එක දන්නවා. නමුත් ඔයාලට ඒ සම්බන්ධයෙන් අපහැදිලි දැන් බොහොමයක් තියෙන්න පුළුවන්. ඉතින් අපි ඉස්සල්ලාම පියවරෙන් පියවර මේක ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගමු. හොඳයි. මම ඒකට යන්න කලින් තව එක ප්‍රශ්නයක් අහන්නම් ඔයාලගෙන්. ඇයි අපි කොන්ක්‍රීට් එකක් රේන්ෆෝස්මන්ට් කරන්නේ? හේතුව තමයි ඔයාලා හැමෝම දන්නවා කොන්ක්‍රීට් එකකට ටෙන්ෂන් ලෝඩ් එකක් රෙසිස්ට් කරන්න. එහෙමත් නැත්නම් ටෙන්ෂන් ලෝඩ් එකක් දරා ගන්න පුළුවන් විදිහට නෙමෙයි ඩිසයින් වෙලා තියෙන්නේ කියලා. මේ හේතුව නිසා කොන්ක්‍රීට් එලිමන්ට් එකක් ටෙන්ෂන් ස්ට්‍රෙස් එකකට ලක් වුණොත් මේ කොන්ක්‍රීට් එලිමන්ට් එක ක්‍රැක් වෙන්න. එහෙමත් නැත්නම් මේක පළුදු වීමේ හැකියාවක් තියෙනවා. අපි රේන්ෆෝස්මන්ට් කම්බි ගැන කතා කරොත් මේ රේන්ෆෝස්මන්ට් කම්බි වලට පුළුවන් හොඳ ටෙන්ෂන් එකක් දරා ගන්න. කොන්ක්‍රීට් වලට පුළුවන් හොඳ කම්ප්‍රෙෂන් ෆෝර්ස් එකක් දරා ගන්න. ඉතින් ටෙන්ෂන් ෆෝර්ස් එකකදී කොන්ක්‍රීට් එක ක්‍රැක් වෙන එක වළක්වා ගැනීම හෝ අවම කරගන්න අපි රීබාස් එහෙමත් නැත්නම් කම්බි යොදා ගන්නවා.
කොන්ක්‍රීට් එකකට රීබාර්ස් එකතු කළාම සිද්ධ වෙන්නේ මේ කොන්ක්‍රීට් එලිමන්ට් එකේ එලිමන්ට් එක මතට ටෙන්ෂන් එකක් ඇවිත් ක්‍රැක් වෙන වෙලාවෙදී ඒ ටෙන්ෂන් එක රීබාර්ස් මාර්ගයෙන් බෙයා කරගන්න එක. ඔයාලට මෙතන දැන් මම එක්ස්ප්ලেইন කරපු කාරණා. රීබාර්ස් වලට හොඳ ටෙන්ෂන් එකක් දරා ගන්න, කොන්ක්‍රීට් එකකට හොඳ කම්ප්‍රෙෂන් එකක් දරා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ දෙක එකට එකතු කරලා අපි ටෙන්ෂන් සහ කම්ප්‍රෙෂන් දෙකටම ඔරොත්තු දෙන්න පුළුවන් විදිය රේන්ෆෝර්ස්මන්ට් කොන්ක්‍රීට් තමයි අපි අපේ ස්ට්‍රක්චරල් එලිමන්ට්ස් වලට භාවිතා කරන්නේ. මේ අනිත් ෆිගර් එකෙන් ඔයාලට පේනවා ස්ට්‍රක්චරල් බීම් එකක ඔයගොල්ලෝ දන්නවා සැගින් හොවින් ඉෆෙක්ට් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයකට ලක් වෙනකොට බීම් එකේ මෙතන මේ ෆිගර් එකේ පේන විදියට උඩ කොටස කම්ප්‍රෙස් වෙලා තියෙනවා, බීම් එකේ යට කොටස ටෙන්ෂන් එකකට ලක් වෙලා තියෙනවා. ඒ කියන්නේ කොන්ක්‍රීට් එලිමන්ට් එකේ උඩ කොටස අන්ක්‍රැක් විදියට, බීම් එකේ යට කොටස ක්‍රැක් කොන්ක්‍රීට් එකක් විදියට අපිට සලකන්න පුළුවන්. ඒ අවස්ථාවේදී මෙන්න මේ පොයින්ට් එක තමයි අපි ඇත්තටම හරියටම පැහැදිලිවම තේරුම් ගන්න ඕනේ වෙන්නේ අපි කොන්ක්‍රීට් එකක් ක්‍රැක්ද එහෙමත් නැත්නම් නන් ක්‍රැක්ද කියලා ඩිෆයින් කරනකොට වගේම පෝස්ට් ඉන්ස්ටෝල්ඩ් ඇන්ට් එකක් ඩිසයින් කිරීමේදී අපේ ඩිසයින් එක කරගෙන යනකොට තවදුරටත් මම මේක තවත් එක්ස්ප්ලেইন කළොත් මේ කාස්ටිං රේන්ෆෝර්ස්මන්ට් මේ ක්‍රැක්ස් දැන් මේ එලිමන්ට් එක මත ඇති වෙන ක්‍රැක්ස් සම්පූර්ණයෙන්ම අවොයිඩ් කරන්නේ නැහැ. එයා කරන්නේ ඒ එන ක්‍රැක් විත් එක කන්ට්‍රෝල් කිරීමක් පමණයි. සාමාන්‍යයෙන් අපි ඩිසයින් කෝඩ්ස් ගැන කතා කළොත් උදාහරණයක් විදිහට අපි EN කෝඩ් එක මේ ක්‍රැක් EN කෝඩ් එක ගැන කතා කරොත් EN කෝඩ් එක මේ ක්‍රැක් සම්පූර්ණයෙන්ම නිග්ලෙක්ට් කරන්නේ නැහැ. ඒ කෝඩ් එකකින් කරන්නේ යන්න පුළුවන් උපරිම ක්‍රැක් විත් ලිමිට් එකක් එයා පෙන්වුම් කරලා තියෙනවා. EN කෝඩ් එකට අනුව මේ ක්‍රැක් විත් එක මිලිමීටර් 0.3ක් වෙනකම් අලෝ කරලා තියෙනවා. ඒ වගේම ඔයාලා වෙන කෝඩ් එකක් යූස් කරනවා නම් ඒකේ මෙන්ෂන් කරලා තියෙනවා ඒ කෝඩ් එකෙන් අලෝ කරන උපරිම ක්‍රැක් විත් ලිමිට් එක කීයද කියලා. මම මගේ ඉදිරි ස්ලයිඩ්ස් වලදී මේ ඩිසයින් කෝඩ්ස් වගේම ගයිඩ්ලයින්ස් ගැන වැඩිදුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට දැන් යම්කිසි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා අද දවසේ අපි මේ සාකච්ඡා කරන ක්‍රැක් කොන්ක්‍රීට් කියන මාතෘකාව පිළිබඳව. මම කතා කරපු ඩිසයින් කෝඩ්ස් ගැන වැඩිදුරටත් කතා කරන්න යන කලින් මම හිතුවා ඔයාලා එක්ක කොන්ක්‍රීට් එකක් ක්‍රැක් වෙන අවස්ථාවේදී පෝස්ට් ඉන්ස්ටෝල් ඇන්ගල්ස් වල බිහේවියර් එක ගැන සම්බන්ධයෙන් කරපු එක්ස්පෙරිමන්ට් එකක් ගැන ඔයාලත් එක්ක පොඩ්ඩක් ෂෙයා කරගන්න. මේ පරීක්ෂණයට භාවිතා කරලා තියෙන්නේ ටෝක් කන්ට්‍රෝල් එක්ස්පැන්ෂන් ඇන්ගල්ස්. එහෙමත් නැත්නම් සාමාන්‍ය ව්‍යවහාරයේ අපි කියන්නේ ඇකෝබෝල්ස් එහෙමත් නැත්නම් වෙජ් ඇන්ගල්ස් කියන අනේ ඇන්ගල්ස් තමයි අපි මෙතන භාවිතා කරලා තියෙන්නේ. මෙතනදී මේ කොන්ක්‍රීට් එලිමන්ට් එක මත 100% පර්මිසිබල් ලෝඩ් එකක් ඒ කියන්නේ මේ ස්ට්‍රක්චර් එකට හානියක් නොවි පිළිගත හැකි සීමාවන් ඉක්මවා යන්නේ නැතුව ආරක්ෂිතව දරා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් උරොත්තු දෙන්න පුළුවන් බරක් අපි ඇප්ලයි කළාම ඔයාලට පේනවා මෙතන තියෙන සියලුම ඇන්කර්ස් ක්‍රැක්ස් හේතුවෙන් ගැලවිලා ගිහින් තියෙනවා. මේ පරීක්ෂණයේදී අපි මේ පෝස්ට් ඉන්ස්ටෝල්ඩ් ඇන්කර්ස් මේ එලිමන්ට් එක ඉන්ස්ටෝල් කරන මේ ස්ට්‍රක්චර් එක මම කලින් කියපු පර්මිසිබල් ලෝඩ් එක ඇප්ලයි කරන්න කලින් මෙතන සිද්ධ වෙන තියරි එක මම තවදුරටත් පැහැදිලි කළොත් මෙතනදී ප්‍රධානම කාරණා තුනක් නිසා high tensile stress එකක් මේ ඇන්කර්ස් වලට ඉතිරි වෙලා තියෙනවා. පළවෙනි හේතුව තමයි මේ පේන hoop stresses associate වෙනවා ඇන්කර් loading එකත් එක්ක. ඒ වගේම flexural stresses ඒ කියන්නේ bending එකක් හරි deformation එකක් එක්කත් මේක deformation කියන කාරණාවත් මේකට බලපාලා තියෙනවා. මේ කාරණා ඔක්කොම එකතු වෙලා මෙයාව මේ එකතු වෙලා මේවයින් ඇති වෙන ස්ට්‍රෙස් එක ඇන්කර් හෝල් එක වටේ එකතු වෙලා පවතිනවා. එතකොට මේ කාරණාවත් එක්ක ඔයාලට දැන් ක්වෙස්චන් එකක් එනවා ඇති මේ පෝස්ට් ඉන්ස්ටෝල් ෆාස්ටනර්ස් වලට මේ ක්‍රැක් කොන්ක්‍රීට් කන්ඩිෂන් එක මේ තරම් බලපාන්නේ කොහොමද කියලා. ඒ වගේම අපි පෝස්ට් ඉන්ස්ටෝල් ඇන්කර් ඩිසයින් එකක් කරද්දී මේක ගැන කන්සිඩර් කරන්න ඕනේද කියලා හිතනවා ඇති. ආන්සර් එක තමයි ඔව්. මම මීඩ ස්ලයිඩ්ස් දෙකකදී ඔයාලට පැහැදිලි කරපු විදිහට කොන්ක්‍රීට් එලිමන්ට් එකේ ක්‍රැක්ස් මතුවෙන්න ගන්නකොට ඒක සීමා කරගෙන ඒ ටෙන්ෂන් එක දරා ගන්න අපිට රීබාර්ස් උදව් වෙනවා.
ඇත්තටම මේදී මතුවෙන පොඩි cracks ඇත්තටම structural element එකේ resistance එකට ලොකු effect එකක් දෙන්නේ නැහැ. නමුත් මේ අවස්ථාවේදී එතන අපි post install ank එකක් set කරලා install කරලා තියෙනවා නම් මේ ank එක slip out වෙලා යන්න. එහෙමත් නැත්නම් විස්සලා ගැලවිලා යන්න පුළුවන් සම්භාවිතාවක් තියෙනවා ගොඩාක් අඩු load level එකකදී වුණා. සරලවම කිව්වොත් structural element එකක cracks appear වෙන්න පටන් ගත්තම ගොඩාක් අඩු load level එකකදී අපේ bonded ank එක හරි එහෙම නැත්නම් mechanical ank එක හරි ගැලවිලා යන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය හේතුව නිසා තමයි අපි post install ank එකක් design කිරීමේදී සහ install කිරීමේදී අපි ඒකේ install කරන base material එක කියන්නේ අපි concrete එක හිතුවොත් ඒ concrete එක crack condition එකේද non crack condition එකේද කියන කාරණාව හරියටම define කරගන්න අවශ්‍ය වෙන්නේ. ඒ වගේම තවදුරටත් මම මේ පිළිබඳව concrete සම්බන්ධ failure modes එකම ඔයගොල්ලන්ට කතා කරන්න හිතුවා. මෙතනදී එක failure mode failure modes වලට වෙනස් resistance එකක තමයි crack concrete වලට තියෙන්නේ. ඉතින් ඉස්සෙල්ලම අපි තේරුම් ගමු concrete එක ඇතුලේ පවතින එකිනෙකට වෙනස් stress distribution සම්බන්ධව. මේ පළවෙනි figure එකෙන් පෙන්නන්නේ uncracked concrete එකක stress distribution එක. මේ non-crack concrete එකක තියෙන anchorage එකේ stress එක පැතිරලා ගිහින් තියෙන ඔයාලට පේනවා anchor axis එකට symmetric විදියට. මෙතන පවතින circular stress එකෙන් equilibrium එකක් provide කරලා තියෙනවා anchor axis එකට. දෙවෙනි figure එකෙන් පෙන්නන්නේ crack concrete එකක් ඇතුලේ stress එක පැතිරලා තියෙන විදිය. මෙතනදී crack එකක් මේ සමානවම බෙදලා ගිහින් තියෙන stress cycle එකේ හරහා ගිහින් තියෙනවා නම් මෙතනදී crack එකට කිසිම stress එකක් transfer වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන තියෙන load එක ආපහු බෙදලා යන්න ඕනි. ඒ කියන්නේ redistribute වෙන්න ඕනි මෙන්න මේ concrete එක ඇතුලේ. මේ විදිහට මෙතනදී tensile load එක concrete එකට transfer වෙන්න තියෙන area එක ඔයාලට පේනවා මෙතන ගොඩාක් අඩු වෙලා තියෙනවා. මම උදාහරණ දෙකක් ගන්නම් මෙතනදී. පළවෙනි එක concrete con failure mode එක. මම හිතනවා ඔයාලා හැමෝම මේ Euro code එකේ තියෙන NOTRKC formula එකත් එක්ක familiar ඇති කියලා. මෙතනදී ඔයාලට පේනවා නියතයක් තියෙනවා K1 කියලා. මේ K1 fact එක cracked concrete සහ non-cracked concrete වලට එකිනෙකට වෙනස් අගයන් තමයි ගන්නෙ. මෙතනදී ඔයාලට පේනවා non-crack concrete එකට K1 fact එක තියෙන්නේ 11ක්. ඒ වගේම crack condition එකේදී K1 fact එක 4.7ක් විදිහට අපිට Euro code එකේ සඳහන් කරලා තියෙනවා. එතකොට ඔයාලට මෙතන තේනවා 30ක විතර reduction එකක් ඇති වෙලා තියෙනවා. concrete con failure එක වගේම මම ඊළඟට කතා කරනවා ank එකක pull off resistance එකට තියෙන බලපෑම සම්බන්ධව. මෙතන bonded fasteners ඒ කියන්නේ RE500 වගේ chemical anchoring එකක් එක්ක threaded rod එකක් anchor කළොත් මේ වගේ bond resistance එක පහළට යෑමේ සම්භාවිතාවක් තියෙනවා. chemical anchors විතරක් නෙමෙයි මම කලින් කිව්වා වගේ mechanical anchors වලත් මේක මේ විදිහටම බලපානවා. මෙතනදී සිද්ධ වෙන්නේ මම අර කලින් explain කරපු විදිහට bearing එක ගොඩාක් අඩු වෙනවා. දැන් ඔයාලට අලුත් ප්‍රශ්නයක් ඇති අපි කොහොමද හරියටම post install anchor එකක් crack concrete condition එකට assess කරගන්නේ කියලා. ඒක chemical වෙන්නත් පුළුවන් mechanical වෙන්නත් පුළුවන්. ඉතින් අපි මෙච්චර වෙලා සාකච්ඡා කරා crack concrete එකක් කියන්නේ මොකක්ද? අපි crack concrete එකක identify කරගන්නේ කොහොමද? සහ post install anchor design එකකදී crack concrete condition එක consider කරන එකේ වැදගත්කම වගේ දේවල් පිළිබඳව. ඉතින් අපි දැන් යමු crack concrete එකක install කරන post install anchor එකක් හරියටම assess කරගන්නේ කොහොමද කියලා බලන්න. post install anchor එකක් assess කරද්දී අපි පරීක්ෂණ කීපයක්ම concrete slab වල කරලා තියෙනවා එක crack tips අරගෙන. මේ table එකේ තියෙනවා විවිධ crack tips වලට පෙන්නන්නේ එකිනෙකට වෙනස් crack tips වලට එකිනෙකට වෙනස් percentages සම්බන්ධව post install anchors වලට කරපු පරීක්ෂණ වර්ග.
මෙතන අලු පාට කොටු වලින් පෙන්වන්නේ basic tension references steps කීපයක් වගේම විවිධ conditions වලට pull out failure resistance එක පරීක්ෂණය කරපු test. රතු පාට Sorry, I am disturbing you in the middle, but there is some noise from your side. Can you please check that? Something is touching your laptop, might be. Okay. Yeah, this noise. Okay. Okay. මම අපෝ කතා කරන්න මෙතන අලු පාට කොටු වලින් පෙන්වන්නේ basic tension references steps කීපයක් වගේම විවිධ conditions වලට pull out failure resistance එක. එතකොට රතු පාට කොටු වලින් කියන්නේ විශේෂිත වූ test කීපයක්. එකක් තමයි crack cycling test එක. ඒක මිලිමීටර් 0.1ක් මිලි 0.3ක් අතර crack pitch වලට තමයි කරලා තියෙන්නේ. ඒ වගේම reinforcement වල robustness එකට ටෙස්ට් කරලා තියෙනවා මිලිමීටර් 0.3ක crack pitch එකක් යොදාගෙන. මේ පරීක්ෂණ අතරින් ගොඩාක්ම වැදගත් සහ ප්‍රධානතම පරීක්ෂණයක් තමයි මේ crack cycling test එක කියලා කියන්නේ. ඉතින් මම හිතුවා මේ ටෙස්ට් එක ගැන පොඩ්ඩක් ඔයාලා එක්ක වැඩිපුර කතා කරන්න. මම කලින් කිව්වා වගේ මේ crack cycling test එක කියන්නේ crack concrete සම්බන්ධ පරීක්ෂණ අතරින් ගොඩක්ම වැදගත් ටෙස්ට් එකක්. මෙතනදී එයාලා කරන්නේ එයාලගේ concrete member එක මෙතනට live load එකක් කරනවා අර crack pitch range එකේ තියෙන විදිහට. ඒ කියන්නේ මිලි 0.1 0.3 අතර crack එකක් එන විදිහට. ඔයාලට මේ ෆිගර් එකෙන් පේනවා ලයිව් ලෝඩ් එක ඇප්ලයි කරනකොට crack එක ඕපන් වෙනවා. ආපහු ලයිව් ලෝඩ් එක අයින් කරනකොට crack එක ක්ලෝස් වෙනවා. මේ විදිහට crack එක ඇරෙනකොටයි වැහෙනකොටයි එතන ඉන්ස්ටෝල් කරලා තියෙන post install ඇඟ එක ස්ලිප් වෙලා යන්න හදනවා. එහෙමත් නැත්නම් එයා ලොකු ඩිස්ප්ලේස්මන්ට් එකක් ඇති කරගන්න හදනවා. මේ ටෙස්ට් එකේදී ෆාස්ට් එක පාස් වෙන්න නම් මේ ෆාස්ට් එක එහෙමත් නැත්නම් මේ ඇන්කර් එක ස්ටේබිලයිස් වෙලා තියෙන්න ඕනි crack cycle 1000කට පස්සේ උඩරිම මිලිමීටර් 3කට යටත් වෙලා. මෙතන කවුරුනේ ඉන්නවනම් මම අපි කරපු last year seismic design වලට කරපු webinar එකට සහභාගී වුණා. එයාලට මතක ඇති අපි මේ විදිහටම crack cycling test එකක් ගැන කතා කළා. seismic test එකක් කියලා seismic test එකක් විදිහට නමුත් crack pitch එක cycling frequency එක වගේම load level මීට වඩා වෙනස් වුණා ඒකෙදි. හැබැයි පැරාමීටර් වෙනස් වුණාට එතනදී අපි කතා කරපු crack cycling test එකම තමයි මෙතන කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ test එකෙන් තමයි අපිට හරියටම කියන්න පුළුවන් අපි භාවිතා කරන post install ඇන්ක එක crack concrete condition එකට ඔරොත්තු දෙනවද නැද්ද කියලා. එහෙනම් දැන් ඔයාලට තේරුම් ගන්න ඕනේ අපිට on site test එකක් කරලා crack concrete condition එකකට ඇන්ක එකක් verify කරන්න බෑ කියන කාරණාව. ඇත්තටම මට මෙතන ඔයාලට කියන්න ඕනේ අපි සාමාන්‍යයෙන් කරන pull out test එකකින් නම් කොහොමදවත් අපිට crack concrete එකකට ඇන්ක එකක behavior එක verify කරගන්න බෑ කියන කාරණාව. ඒ කියන්නේ අපිට design එකක් verify කරගන්න බෑ on site test එකක් කරලා. ඒ වගේම ඔයාලා දන්නවා අපි මෙතෙක් සාකච්ඡා කරපු කරුණු වලින් post install ඇන්ක එකක් crack concrete condition එකකදී කොච්චර critical විදියටද හැසිරෙන්නේ කියලා. ඉතින් මට මේක conclusion එකක් විදියට ඔයාලට කියන්න අවශ්‍යයි. ඔයාලා post install chemical ඇන්ක එකක් use කළත් ඒක mechanical ඇන්ක use කළත් ඔයාලා බලන්න ඕනේ ඔයාලා ඒ use කරන ඇන්ක එක crack concrete එකකට approve වුණ ඇන්ක එකක්ද කියලා. ඒ කියන්නේ crack concrete එක approve කියන්නේ අපි දැන් කතා කරපු crack cycling tests වගේම තවත් test ගණනාවක් face කරලා ඒ test වලින් pass වෙන ඇන්ක එකක් කියන එක. ඉතින් අපිට පුළුවන් මෙහිම crack concrete වලට approval එක තියෙන ඇන්ක එකක් අපේ ඇන්ක design එකේදී බය නැතුව භාවිතා කරන්න. එතකොට මම මේ කියන approval එක ඇන්ක එකට තියනවාද කියලා බලා ගන්න පුළුවන් අදාළ document එක තමයි මේ ඇන්ක එකට අදාළ EG එක. එහෙමත් නැත්නම් European Technical Assessment Document එක. මේ document එකේ ඒ සියලුම තොරතුරු ඇතුළත් වෙලා තියෙනවා. දැන් මම හිතනවා ඔයාලට යම්කිසි අවබෝධයක් ඇති කියලා crack concrete condition එකකට post installed ඇන්ක එකක් assess කරගන්න කොහොමද කියන කාරණාව පිළිබඳව. නමුත්
මට පැහැදිලිව කියන්න පුළුවන් සාමාන්‍ය post install anchor එකක් design කිරීමේදී වැදගත් සහ වඩාත් ආරක්ෂිතම සහ පහසුම විදිය තමයි පුළුවන් හැම වෙලාවකදීම concrete member එක cracked concrete කියලා assume කරනවා. ඇයි මම එහෙම කියන්නේ? අපි දන්නවා සාමාන්‍යයෙන් different load cases lead කරනවා different tension zones වලට. අපි කියමු ඒක statistical system එකක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේක bending moment එකක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි concrete member එක මත පවතින උෂ්ණත්වය සහ concrete shrinkage. එහෙමත් නැත්නම් concrete එකේ cracks ඇති වෙන්න ඒ වගේ හේතුත් බලපාන්න පුළුවන්. සරලවම කිව්වොත් concrete member එකේ internal condition එක විතරක් නෙමෙයි බාහිර සාධක කියන external condition එකත් මේ cracks වලට විශේෂයෙන්ම බලපානවා. එතකොට අපිට පුළුවන් ද හරියටම assure කරන්න කාලයක් යනකොට එහෙමත් නැත්නම් building එකේ මුළු life time එකම අපි design කරලා build up කරපු මේ concrete members වල cracks ඇති වෙන්නේ නැහැ කියලා. අපිට පුළුවන් නම් ඒක assure කරන්න අපිට පුළුවන් අපේ anchor post install anchor design එක කරන අවස්ථාවේදී ඒ අපේ concrete member එක non crack කියලා assume කරලා ගන්න. තවදුරටත් මම ඒ ගැන ඒ කියපු කාරණාව පැහැදිලි කළොත් කාලයක් යනකොට බාහිර සාධක නිසා concrete members වල cracks ඇති වෙන්න පුළුවන්. ඒක හරිම සාමාන්‍ය දෙයක්. මම අර කලින් කිව්වා වගේ මේ cracks අපේ design code එකේ allow කරලා තියෙන crack width සීමාව අතර තියෙනවා නම් මේ concrete element ඒකට resist කරලා මෙන්න එක කඩන් වැටෙන්නේ නැතුව තියාගන්න පුළුවන් අර අපි කියපු reinforcement වල ආධාරය. මම මේ බාහිර සාධක විදියට කිව්වේ උෂ්ණත්වය වගේ දේවල්. ඊට අමතරව තවත් වැදගත් සාධක දෙකක් තියෙනවා. එකක් තමයි fire, අනිත් එක තමයි seismic. අපි හිතමු මේ concrete member එක fire එකකට expose වුණා කියලා. එතනදී මේ member එකේ micro cracks ඇතිවීමේ සම්ප්‍රවණතාවයක් පවතිනවා. එතකොට අපි භාවිතා කරන anchor එකේ crack concrete condition එකට approval එක ගනිද්දි මෙන්න මේ fire මෙන්න මේ එකක් ගනිද්දි මේ fire කියන fire එකක් වල ඇති වෙන cracks වලට test එක කරලා තියෙනවා. ඒක අර මම කලින් කියපු ETA report එකේ mention කරලා තියෙනවා. ඒ වගේම seismic වලටත් fire වලට වගේම අපි test කරන්න ඕනේ. මොකද භූමිකම්ප අවස්ථාවකදී මේ structural member එකේ හැමතැනම cracks යන්න තියෙන ඉඩකඩ බොහොමයක් වැඩි නිසා. seismic condition එකකදී අපි crack width එක සාමාන්‍යයෙන් මිලිමීටර් 0.5කට වගේ වෙනකම් check කරන්න අවශ්‍ය වෙනවා. එතකොට crack concrete condition එකට සාමාන්‍ය condition එකේදී මිලිමීටර් 0.3ක crack width එකකට seismic condition එකේදී crack width එක මිලිමීටර් 0.5ක් හෝ ඊට වඩා වැඩි width එකකට test කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඇත්තටම post install angles වලින් කරන්නේ අපේ main structure එකට තව මොකක් හරි element එකක් fix කරනවා වගේ දෙයක්. ඉතින් අපි අපේ main structure එක කොච්චර හොඳට design කළත් වැඩක් වෙන්නේ නැහැ. අපේ elements fix කරන්න භාවිතා කරන angles ඒ cracks වෙනකොට ඔරොත්තු දීමේ හැකියාවක් නැති angles නා. ඔයාලා just imagine කරලා බලන්න balcony railing එකකට අපි crack concrete approval එක නැති anchor එකක් use කළොත් මොනතරම් ජීවිත හානියක් එතනින් සිද්ධ වෙන්න පුළුවන්ද කියලා. එහෙමත් නැත්නම් හිතන්න අපි ලොකු chandelier light එකක් fix කරනවා anchor එකක් ආධාරයෙන් crack concrete එකට ඔරොත්තු දෙන anchor එකක් නෙමෙයි නම් අපි එතනදී අපිට සිද්ධ වෙන්න පුළුවන් ජීවිත දේපල හානි කොච්චරක්ද කියන එක සම්බන්ධව. හොඳයි. දැන් ඔයාලට අපහු ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට අපිට post install anchor design එකක් කරනකොට අපේ concrete එක non crack කියලා assume කරන්නම බැරිද කියලා. එහෙම non crack concrete එකක් කියලා verify කරගන්න නම් load එක වගේම restraint dimensions උත් සලකලා බලන්න ඕනේ. ඒකට design code එකේ mention කරලා තියෙනවා formula එකක්. internal stresses වලින් එන load එකේ external load වලින් එන stresses එකේ එකතුව බිඳුව හෝ ඊට වඩා අඩු විය යුතුයි කියලා. එහෙම ඒ value එක බිඳුව හෝ බිඳුවට වඩා අඩුයි කියලා කියන්නේ එතන stress එකක් නැහැ කියන එක. ඒ කියන්නේ ඒ අදාළ area එකේ stress එක නැහැ. තියෙන්නේ compression එකක් විතරයි කියන්නේ. අන්න ඒ අවස්ථාවේදී අපිට සලකන්න පුළුවන් ඒක non crack concrete එකක් කියලා. ඒවට උදාහරණ විදිහට අපිට කියන්න පුළුවන් pre-stressed concrete tunnels, pre-stressed කරපු bridges, ඒ වගේම water tanks වගේ pre-stressed කරපු elements.
ඒ වගේ තැන්වල අපි ඇන්කර් එකක් යූස් කරනවා නම් අපිට කොන්ක්‍රීට් බේස් මැටීරියල් එක non crack කියලා assume කරලා ඩිසයින් එක කරගෙන යන්න පුළුවන්. දැන් අපි යමු අපේ crack concrete condition එකට හරියටම හරියන ඇන්කර් එක සිලෙක්ට් කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධව අපේ knowledge එක පොඩ්ඩක් enhance කරගන්න. මම කලින් කතා කළා වගේ අපේ ඇන්කර් එකට අදාළ ETA document එක refer කරන්න ඒක තමයි පළවෙනි ක්‍රමය වෙන්නේ. මම කිව්වා ඒ document එකේ අන්තර්ගත වෙලා තියෙනවා කියලා crack concrete condition එකට අදාළව ඒ ඇන්කර් එකේ behavior සහ ඊට අදාළව කියන නියතයන් සහ loads. ඉතින් ETA එක තමයි documents පැත්තෙන් ගත්තොත් ඕගොල්ලන්ට පළවෙනියටම refer කරන්න හම්බ වෙන tool එක. නමුත් මම ඔයාලට කියන්න කැමතියි crack concrete එකකට හරියටම හරියන ඇන්කර් එක select කරගන්න අපිට තියෙන smartest ඒ වගේම පහසුම ලේසිම tool එක තමයි Profis Engineering Anchor Design Software කියන්නේ. මම හිතනවා මෙතන ඉන්න බොහොමයක් දෙනාට Hilti Profis account එකක් තියෙනවා කියලා. මේක totally web based software එකක්. මේ software එකෙන් ඔයාලා crack condition concrete condition එක select කරලා ඔයාලා කරාම ඔයාලට ඒ approval එක තියෙන සියලුම anchors ටික බලා ගන්න පුළුවන්. එතකොට Profis එකට පුළුවන් ඔයාලගේ application එක සහ loadings වලට අදාළව crack concrete condition එකට approval තියෙන හොඳම anchor එක filter කරලා ඔයාලට දෙන්න. මම මුලටම කිව්වා වගේ මේ session එක අවසානයේදී මම ඔයාලට Profis use කරලා demonstration එකක් කරලා පෙන්නන්නම් real case application එකකට. එතකොට ඔයාලට අපි මෙච්චර වෙලා කතා කරපු හැම theory එකක්ම ඒ වගේම මම දැන් ඉස්සරහ slides වල කතා කරන්න යන design code සහ guidelines ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ දැන් අපි පොඩ්ඩක් deep dive කරලා බලන්න ඕනි මේ crack concrete බලපෑම කියන anchor designs වලදී භාවිතා කරන්න තියෙන guidelines සහ formulas ගැන. මම හිතනවා ඔයාලට මතක ඇති කියලා මේ presentation එකේ 6 වෙනි slide එකේදී මම explain කරා concrete con failure mode එකක් ගැන. මේකදී අපි post install anchor designs සඳහා භාවිතා කරන්නේ EN 1992 part 4. එහෙමත් නැත්නම් අපිට ගෙටින් කියන්න පුළුවන් EC2 part 4. එතනදී අපි කතා කළා post install anchors වලට නියතයක් තියෙනවා කියලා K1 කියලා. මේ K1 fact එක depend වෙන්නේ concrete එකේ cracks the non cracked කියන කාරණාව අනුව. මෙතනදී KCRN අගය වෙන්නේ 7.8ක් සහ KUCRN ඒ කියන්නේ uncracked අගය වෙන්නේ 11. අපි බැලුවොත් casting anchors වල casting anchors වල ගැන ඒ values ගත්තොත් post install anchors වලට තියෙන values වලට වඩා වෙනස් වෙනවා. එතකොට 7.7ක් වුණු crack concrete කේනියතේ 8.9ක් වෙලා 11ක් වුණු uncracked concrete කේනියතේ 12.7ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඔයාලට පුළුවන් EC2 part 4 code එක refer කරන්න මේ values සඳහා. දැන් අපි බලමු pull out failure එක ගැන. මේ topic එකත් මම ඊට කලින් සාකච්ඡා කළා. මේ pull out resistance එක අපි යොදා ගන්න post install anchor එකේ performance එක මත තමයි රඳා පවතින්නේ. එතකොට casting anchor එකක් වුණොත් ඔයාලා මෙන්න මේ equation එක refer කරන්න ඕනේ. මෙතන NRKT value එක රඳා පවතින්නේ anchor එකේ load bearing වර්ගඵලය සහ K2 කියන නියතය මත. ඔයාලට මතක ඇති concrete con failure mode එකේදී අපි කතා කළා නියතයක් ගැන K1 කියලා. එතකොට මෙතන තියෙන මෙතන තියෙනවා ඔයාලට පේනවා නියතයක් K2 කියලා. K1 වගේම K2 කියන්නේ කියන එක depend වෙන්නේ concrete එක cracked non cracked කියන කාරණාව මත. නමුත් අපි post install anchors design කරනකොට අපිට පුළුවන් කෙලින්ම ET එක refer කරලා pull out resistance එක adapt කරගන්න. එතකොට අපිට එතනදී equation එකක් භාවිත කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වගේම anchor එකෙන් anchor එකට මේ values වෙනස් වෙනවා. ඉතින් ET approval එකක් තියෙන post install anchor එකක් භාවිත කළොත් විතරයි ඔයාලට මේ විදිහට anchor එකක් design කරගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. දැන් මම මෙච්චර වෙලාවක් කතා කරපු කාරණා ටික ආපහු පාරක් wrap up කරොත් මෙන්න මේ formula එකෙන් පුළුවන් අපිට අපේ concrete එක crack concrete එකක්ද non crack concrete එකක්ද කියන එක හරියටම අඳුරගන්න.
ආපහු මම මේ ෆෝමියුලා එක රිපීට් කළොත් මෙතනදී කියන්නේ ඉන්ටර්නල් ලෝඩ්ස් නිසා ඇතිවන ස්ට්‍රෙස් එකයි එක්ස්ටර්නල් ලෝඩ්ස් නිසා ඇතිවන ස්ට්‍රෙස් එකේ එකතුව බිඳුවට සමාන හෝ ඊට වඩා අඩු අගයක් ගත්තොත් අපිට කොන්ක්‍රීට් එක non-cut කොන්ක්‍රීට් කියලා assume කරන්න පුළුවන් කියලා. නමුත් බොහෝ වෙලාවල් වලට ස්ට්‍රක්චරල් මෙම්බර්ස් වලට බලපාන එක්ස්ටර්නල් කන්ඩිෂන්ස් ඒ කියන්නේ ටෙම්පරේචර් variations වගේ දේවල් අපිට හරියටම ඇනලයිස් කරන්න බෑ. ඒ වගේ අවස්ථාවකදී අපිට මේ සිග්මා R වැලියු එක 3 නිව්ටන් per square millimeter කියන වැලියු එක ගන්න කියලා EC2 part 4 කෝඩ් එකේ සඳහන් වෙලා තියෙනවා. එතකොට ඔයාලට එන තව ප්‍රශ්නයක් තමයි අපි එතකොට හැම කොන්ක්‍රීට් එලිමන්ට් එකකටම මේ ඉක්වේෂන් එක ඇනලයිස් කරලා බලන්න ඕනේද කියලා. ඇත්තටම හරියටම කෝඩ් එකට අනුව ගයිඩ්ලයින්ස් වලට අනුව තියරි එකෙන් බැලුවොත් අපිට මේ කොන්ක්‍රීට් එක non-cut කියලා කියන්න නම් මෙන්න මේ ෆෝමියුලා එක ප්‍රූව් කරන්න වෙනවා. හොඳයි. දැන් අපි යමු තවදුරටත් EC2 part 4 ගයිඩ්ලයින් එක ඇනලයිස් කරලා බලන්න. මෙතනදී කෝඩ් එකේ මෙන්ෂන් කරලා තියෙනවා විවිධ assumptions කීපයක්. EC2 part 4 කෝඩ් එකේ මෙන්ෂන් කරලා තියෙන assumptions දෙකෙන් එකක් තමයි අපි කලින් කතා කළා වගේ අපි non-cut condition එකකට post install land එකක් design කරනවා නම් ඒ කොන්ක්‍රීට් එක non-cut කියලා ඉස්සෙල්ලාම අපි prove කරලා ඉන්න ඕනේ. ඒ කියන්නේ අර අපි කතා කරපු formula එක prove කරන්න ඕනේ. දෙවෙනි එක තමයි post install land එකක service life එක ඒ අදාළ design engineer විසින් තීරණය කළ යුතු වෙනවා. ඒ වගේම කොන්ක්‍රීට් එකේ මුළු life time එක පුරාම ඒක ක්‍රැක් කොන්ක්‍රීට් එකක් විදියට ඇසියුම් කිරීම වඩාත් උචිත වෙනවා කියලා තමයි ඒ වැඩිදුරටත් සඳහන් වෙලා තියෙන්නේ. ඩිසයින් කෝඩ් එකේ section 4.4 වල මේකට අදාළ වෙරිෆිකේෂන් එක මෙන්ෂන් කරලා තියෙනවා. හොඳයි. දැන් අපි යමු අපි කලින් කතා කරපු ETA ඒ කියන්නේ European Technical Assessment Document එකේ අප්ඩේට්ස් කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ කියලා දැනට පවතින design codes වල update වීමක් සමග අපි ETS වල ප්‍රධානතම updates කතා කිරීම සඳහා මම අරගත්ත example එකක් විදිහට RE500 chemical එකේ ETA document එක මම මෙතන පෙන්නලා තියෙනවා පළවෙනියට 2016 ETA publication එකේදී design method එක විදිහට use කරලා තියෙන්නේ ETA001 ඒ වගේම 2019 වලදී වෙද්දී ඒක අප්ඩේට් වෙලා තියෙනවා EAD 330499 EAD කියන්නේ European Assessment Document එක. මේ සියලුම codes and EADs ඔයගොල්ලන්ට EAD website එකෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ ETA එකේ 2016 version එකේදී cracked concrete condition එකේ seismic action වලට refer කරලා තියෙන්නේ TR045 කියන technical report එක සහ static loads වලට use කරලා තියෙන්නේ TR029 කියන technical report එක. එතකොට ඒක 2019 වෙද්දී අප්ඩේට් වෙලා තියෙනවා TR055 කියන technical report එක වෙනකම්. ඒ වගේම මම කලින් කතා කළා complete count failure mode එකේ තියෙන K1 factor එක ගැන. ඒ factor එක පොඩ්ඩක් values අතින් වෙනස් වෙලා තියෙනවා අලුත් අප්ඩේට් එකට එනකොට ඔයාලට බලන්න පුළුවන්. මේ ස්ලයිඩ් එකෙන් පෙන්නන්නේ අලුතෙන් ETA එකට ගයිඩ්ලයින් එකත් එක්ක අප්ඩේට් වෙන ෆැක්ට් එකක් ගැන. ඒක තමයි sustain load factor එක. ඇත්තටම මොකක්ද මේ sustain load factor කියලා කියන්නේ? මේ sustain load factor එක අපි හඳුන්වන්නේ mu sus වශයෙන්. post install land එකකට විශේෂයෙන්ම chemical land එකකට sustain load එකක් apply වෙනකොට ඒ anchor එකට දරා ගන්න පුළුවන් tensile capacity එක සාමාන්‍යයෙන් 140කින් පමණ අඩුවීමක් වෙනවා. ඒ කියන්නේ sustain load එකකට පුළුවන් chemical anchor එකක දීර්ඝකාලීනව තියෙන capacity එක එහෙමත් නැත්නම් දරාගෙන සිටීමේ හැකියාව අඩු කරනවා. ඇත්තටම sustain load එකක් කියලා අපිට හඳුන්වන්න පුළුවන් ඒ කියන්නේ constant unfactored tensile load එකක් ETS වලට අනුව MUSAS values service temperatures පරාස දෙකක් යටතේ ETA update එකේ පෙන්වලා තියෙනවා. හොඳයි. දැන් මම කෙනෙක් presentation එකේ අවසාන කොටසට තමයි ළඟා වෙමින් පවතින්නේ. මේ කොටසින් මම තවදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
EN 1992 part 4 code එකේ සඳහන් කරලා තියෙන requirement පිළිබඳව වගේම post install lang එකක් crack concrete condition එකේ design කිරීමේදී අපි check කරලා බලන්න ඕනි failure modes පිළිබඳව. මේ failure modes tension loading වලදී වගේම shear loading වලදී මම වැඩිදුරටත් වෙනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතන ඉඳලා මම කෝඩ්ස් වල කම්පැරිසන් එකක් එක්ක තමයි මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඉස්සෙල්ලා මම සරල හැඳින්වීමක් කරන්නම් EC2 part 4 සහ EDEC001 කියන්නේ මොකක්ද කියලා. මේ කෝඩ්ස් දෙකම භාවිත කරන්නේ post installed anchor design කරන්න. ඉස්සෙල්ලාම anchor passing වලට design code එකක් වශයෙන් භාවිත කළේ EDEC001 code එක. ඊට පස්සේ ඒ වෙනුවට අලුතින් අප්ඩේට් එකක් විදියට යුරෝපියන් ස්ටෑන්ඩඩ් එකක් රීප්ලේස් වුණා EC2 part 4 වශයෙන්. කලින් තිබුණ EDEC001 කෝඩ් එකේ අන්තර්ගත වෙලා තිබුණ කොන්ක්‍රීට් වලට මෙටල් ඇන්කර්ස් යූස් කිරීමේ අවශ්‍ය ටෙස්ට් සහ ඒ ඇන්කර් එකක් ඇසස් කිරීමේ ගයිඩ්ලයින්ස්. නමුත් EC2 part 4 කෝඩ් එකෙන් ගොඩක් කොම්ප්‍රිහෙන්සිව් ෆ්‍රේම්වර්ක් එකක් දෙනවා post install වගේම casting angles කියන දෙවර්ගයකට. මම කලින් කිව්වා වගේ ඔයාලට පුළුවන් ඊට වෙබ්සයිට් එකෙන් අපි මේ කතා කරන ඩිසයින් කෝඩ්ස් අරගන්න. මේ ස්ලයිඩ් එකේ ඔයාලට පේනවා මම කලින් කිව්වා වගේ ETAC කෝඩ් එකට වඩා ලොකු anchor arrangements EC2 part 4 කෝඩ් එකත් එක්ක අපිට ඇසස් කරන්න පුළුවන් වෙලා තියෙනවා. මේ arrangements වලදී gap field ඒ වගේම shear load සහ edge distance ගැන කෝඩ් එකේ සඳහන් වෙලා තියෙනවා. ඒ සමගම අපි concrete strength ගැන කතා කළොත් concrete strength වලට අදාළ formula වලත් පොඩි වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ ETAC එකට සාපේක්ෂව EC2 part 4 කෝඩ් එකට එනකොට මේ EC2 part 4 කෝඩ් එකේ cube strength එක නෙමෙයි cylinder strength එක තමයි භාවිත කරන්නේ. මම ඔයාලට office එකේ design එක කරනකොට ඔයාලට පෙන්නන්නම් ඒක කොහොමද වෙනස් වෙන්නේ කියලා. උදාහරණයක් විදිහට කිව්වොත් අපි හිතමු C30 37 grade එක කියලා. එතකොට ඒකේ FCK cylinder value එක equal වෙන්නේ 30 megapascal වලට වගේම FCK cube value එක equal වෙනවා 37 megapascal වලට. මම concrete cone failure සහ pull out resistance ගැන ගැඹුරින් කතා කරපු නිසා මම ආපහු මේක එතන ආයෙම රිපීට් කරන්න යන්නේ නැහැ. නමුත් සමරි එකක් විදියට මට කියන්න පුළුවන් ETAC001 guideline එකට සාපේක්ෂව EC2 part 4 guide එක අඩු resistance එකක් තමයි පෙන්වමු කරන්නේ. දැන් අපි සාකච්ඡා කරමු මම කලින් කිව්වා වගේ codes comparison එකක් කරන්න crack concrete condition එක යටතේ. ඉස්සෙල්ලාම මම කතා කරනවා tension loads ගැන. මේ ටේබල් එකේ අන්තර්ගත වෙලා තියෙන්නේ tension loads යටතේ post install anchors design කිරීමේදී අවශ්‍ය වෙන verifications. මෙතන ඔයාලට පේනවා විවිධ failure modes ගොඩක් තියෙනවා single anchor එකට වගේම anchor group එකකට. ඇත්තටම අපි actual application එකක් design කරද්දී අපි single anchor එකක් විදිහට නෙමෙයි design කරනවා group of anchor එකක් විදිහට. එතකොට තමයි අපිට anchors අතර තියෙන spacings ඒ වගේම edge distance වගේ parameters හරියටම verify කරගන්න පුළුවන් වෙන්නේ. Steel failure, concrete cone failure, pull out failure, combined pull out and concrete cone failure වගේම concrete splitting failure කියන failure modes post install වලට අදාළව අන්තර්ගත වෙලා තියෙනවා. ඒ විදිහටම casting anchors වලටත් ඒවට අදාළ failure modes ඒකේ blowout failure, steel failure වගේ දේවල් මෙහි අන්තර්ගත වෙලා තියෙනවා. නමුත් අද මම ફોકસ කරන්නේ post install anchors ගැන විතරක් නිසා මම මුලින් කියපු failure modes ගැන ඉතිරි slides වලදී කතා කරන්නම්. අපි කලින් කළා වගේ ETAC001 guideline එකත් එක්ක EC2 part 4 guideline එක EC2 part 4 code එක එකතු වෙලා තියෙනවා. මෙන්න මේ ඔයාලට පේන දකුණු අත පැත්තෙන් පේන points 4 එකක් bending or compression force factor එකක් ඒ වගේම sustain load factor එකක් අපි ඒ factor එක ගැන කලින් කතා කළා. ඊට අමතරව splitting verification එක ඉවත් කරන්න conditions ඇතුළත් වෙලා තියෙනවා.
මේ හේතුව නිසා edges වලදී post install anchors design කරන්න ගොඩක් පහසු වෙලා තියෙනවා. මේ විතරක් නෙමෙයි මෙහි ඇතුළත් වෙලා තියෙනවා supplementary reinforcement ගැන. මේ supplementary reinforcement වලින් ඇති වෙන benefit එක ගැන මම ඉදිරි slide එකේදී කතා කරන්න. දැන් අපි කතා කරමු මෙහි සඳහන් වෙලා තියෙන කියන්නේ ETAC එකයි EC2 code එකත් අතර තියෙන විශේෂ වෙනස්කම්. මේ ස්ලයිඩ් එකෙන් මම කතා කරන්නේ new MA ෆැක්ට් එක ගැන. ඒ කියන්නේ EC2 part 4 එකේ පළවෙනි අප්ඩේට් එක ගැන. ඇත්තටම මේ ෆැක්ට් එක ගොඩක් උගහල් වෙනවා. ගොඩක් ගැඹුරු embedment depths වලදී. ඒ කියන්නේ deep embedment depths වලදී සහ anchors අතර spacing එක ගොඩක් අඩුව තියෙන අවස්ථාවලදී ඒ වගේම විශාල bending moments පවතින අවස්ථාවන් වලදී අවශ්‍ය කරන resistance එක තියාගන්න මෙන්න මේ UMN කියන ෆැක්ට් එක ගොඩක් ඉවහල් වෙනවා. උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් structural base plate එකක් කියන එක සඳහන් කරන්න පුළුවන්. දෙවෙනි අප්ඩේට් එකේ එක වශයෙන් අපි කලින් කතා කළා Newsas ෆැක්ට් එක ගැන. ඇත්තටම මේක EC24 කෝඩ් එකට අලුතෙන් ආපු අප්ඩේට් එකක්. මම හිතනවා මේ ෆැක්ට් එක පිළිබඳව මම කලින් ස්ලයිඩ්ස් වල කතා කරපු පැහැදිලි කිරීම ඔබට මතක ඇති කියලා. මේ graph එකේ පෙන්වන්න කරලා තියෙන්නේ ultimate limit state එකේදී sustained action වල value එකේ සම්පූර්ණ actions වල value එකේ ratio එක. ඇත්තටම මේ Newsas කියන value එක anchor product එකේ performance මත සඳහා පවතිනවා. සාමාන්‍යයෙන් අපිට default විදියට 0.6ක් කියලා ගන්න පුළුවන් වුණත් ඊට වඩා ඉහළ අගයන් සාමාන්‍යයෙන් ETS වල ඔයාලට දෙක ගන්න පුළුවන් වෙනවා. practically sustained load consider කරන්න පුළුවන් applications වශයෙන් suspended ceilings ඒ කියන්නේ අපි එල්ලලා තියෙන ceilings තියෙන ඒ වගේ ceilings ඒ වගේම tunnels වල elements hang කරන අවස්ථාවල අපිට උදාහරණ විදියට ගන්න පුළුවන්. තුන්වෙනි පොයින්ට් එක විදියට දැන් අපි බලුවොත් splitting failure resist කරන එක ගැන EC2 part 4 code එකේ ගොඩක් cases වලදී මේ verification එක අවශ්‍ය නැහැ කියන කාරණාව conditions යටතේ දක්වලා තියෙනවා. ඔයාලට මතක ඇති මම මේ assumption එක EC2 code එක introduce කරපු slide එකේ mention කරා. පළවෙනි එක තමයි post install anchor එක design කරන්නේ crack concrete අවස්ථාවේ සහ ඒ crack limit එක මිලිමීටර් 0.3ක අවස්ථාවේ කියන එක. ඊළඟ condition එක තමයි සම්පූර්ණ දිශාවන් වලට ඒ කියන්නේ 360 degrees වලට edge distance එක critical edge distance එක වගේ 1.2ක ගුණයක් සමාන හෝ ඊට වඩා වැඩි විය යුතුයි කියන condition එක. මේ කියන 1.2 කියන value එක EC2 part 4 code එක update වෙනකොට එකක් බවට අඩු වෙලා තියෙනවා. ඊළඟට මම කතා කරන්නේ හතරවෙනි පොයින්ට් එක. මෙතනදී අපි කතා කරමු supplementary reinforcement වලින් ඇති වෙන බලපෑම ගැන. ඇත්තටම මොකක්ද මේ supplementary reinforcement කියලා කියන්නේ? ඒකෙන් කොහොමද post install anchors වලට අමතර benefit එකක් ලැබෙන්නේ? ඇත්තටම supplementary reinforcement එකක් කියන්නේ concrete member එකක් ඇතුලේ තියෙන අමතර reinforcement වලට. ඒ කියන්නේ මේවා භාවිතා කරන්නේ ගොඩක් වෙලාවට anchor එකක් concrete member එකක ගොඩක් edge එකෙන් install කරනවා නම් ඒ වගේ anchor එක මත high loads ඒ වගේ මේ anchor එක මත high loads act වෙනවා නම් එතනදී ඇති වෙන concrete breakout එක එහෙමත් නැත්නම් splitting හෝ cracking bear කරගන්න තමයි මේ විදියට supplementary reinforcement එකක් භාවිතා වෙන්නේ. සරලවම කිව්වොත් මේ supplementary reinforcement වලින් සිද්ධ වෙන්නේ post install anchor use කිරීමේදී concrete එක tensile හරි shear හරි forces වලට expose වෙනකොට විශේෂයෙන්ම concrete එකේ edge එක හරි ඇති වෙන concrete breakout failure එක වළක්වා ගැනීම හෝ අවම කිරීම තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට අපිට practically අපි anchors භාවිතා කරනකොට ගොඩක් වෙලාවට edges වලට තමයි anchors fit කරන්නේ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් hand rail එකක් fix කරද්දී එහෙමත් නැත්නම් facade installation එකක් කරනකොට ඒකේ base plate එක fix කරන්නේ ගොඩක් වෙලාවට concrete එකේ edge එකට. ඉතින් එතනදී ඇති වෙන concrete breakout failures අවම කරලා ඒ structure එකේ safety එක ensure කරන්න මේ supplementary reinforcement වලින් ලොකු උදව්වක් වෙනවා.
හොඳයි. අපි ටෙන්ෂන් ලෝඩ්ස් වලදී EC2 කෝඩ් එකේ තිබුණ අප්ඩේට්ස් ටික ගැන කතා කළා. දැන් මම ඉක්මනට කතා කරන්න කැමති ෂියර් ලෝඩ් වලදී EC2 කෝඩ් එකෙන් තියෙන අප්ඩේට්ස් මොනවද කියලා. ටෙන්ෂන් ලෝඩ් එකේ වගේම ෂියර් ලෝඩ් එකේදී post install anchors වලදී වගේම අපි චෙක් කරන වෙරිෆිකේෂන්ස් කීපයක්ම තියෙනවා. එකක් තමයි ස්ටිල් ෆේලියර් එක. මේ ස්ටිල් ෆේලියර් එක without lever arm සහ with lever arm කියලා කොටස් දෙකකට පෙන්නනවා. ඇත්තට මොකක්ද මේ lever arm කියන්නේ? මේ lever arm කියලා කියන්නේ shear load එක apply වෙන point එකේ anchor එක base material එකට, ඒ කියන්නේ concrete එකට fix වෙලා තියෙන point එකයි අතර තියෙන perpendicular distance එක. Steel failure with lever arm එකකදී සිද්ධ වෙන්නේ anchor එක කැඩිලා යනවා, ඒකේ bend වීමක් හේතුවෙන්. මේ බෙන්ඩින් එකට හේතු වෙන්නේ shear load එකයි anchor එකයි base material එකයි අතර තියෙන offset එක. Steel failure without lever arm කියලා arm කියන්නේ shear එක හරි bending stress එක හරි කෙලින්ම anchor එක මතට ආවම ඇති වෙන failure එක. tension load එකේදී වගේම shear load එකේදී supplementary reinforcement වලින් ලොකු benefit එකක් ඇති වෙනවා edge distance අඩු කරලා anchor එක fail නොවි තියාගන්න. හොඳයි. දැන් අපි සාකච්ඡා කරපු සියලුම කාරණා එක්ක අපි දැන් ඇවිල්ලා ඉන්නේ අද සෙෂන් එකේ අන්තිම කොටසට. ඒ කියන්නේ මම ඔයාලට ප්‍රසන්ටේෂන් එක ආරම්භයේදීම කිව්වා වගේ අපි මේ කතා කරපු සියලුම තියරි සහ කාරණාවන් ඇතුළත් කරලා Hilti Profis Anchor Design software එකකින් crack concrete එකකට අදාළ anchor එකක් පහසුවෙන් select කරගන්න හැටි පෙන්නනවා. Profis Engineering වලින් post install anchor එකක් design කරද්දී ඔයාලට භාවිතා කරන්න පුළුවන් design guidelines කීපයක්. ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය කරන code එක එතනින් select කරලා අරගන්න. එක option එකක් තමයි අපි කතා කරපු EC2 part 4 design guideline එක. මෙහි විවිධ වූ engineering judgments, expert publications වගේම SOFA method එකත් අන්තර්ගත වෙලා තියෙනවා. මේ SOFA method එක ගැන අපේ ඊළඟ වෙබිනාර් සීරීස් මේ වෙබිනාර් සීරීස් එකේ තුන්වෙනි ටොපික් එක වශයෙන් අපි ඔබ හමුවට ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙබිනාර් එකේදී අපි ඔබට පැහැදිලි කරන්නම් මොකක්ද මේ SOFA method එක කියන්නේ කියලා. දෙවෙනි ඔප්ෂන් එක තමයි ET එකට අනුව කරන ඩිසයින් එක. ඊට අමතරව කලින් ඩිසයින් කෝඩ් එකේ ETAC 001 ගයිඩ්ලයින් එක මෙහි අන්තර්ගත වෙලා තියෙනවා. දැන් අපි යමු Profis Engineering වලින් අපි අද කතා කරපු සියලුම දේවල් ගැන පැහැදිලි කන්ක්ලූෂන් එකක් ලබා ගන්න. මම හිතනවා මෙතන ඉන්න ගොඩක් දෙනෙක්ට මේ web based design software account එකක් තියෙනවා ඇති කියලා. නැති කෙනෙක් ඉන්නවා නම් profisengineering.hilti.com කියන site එකට ගිහිල්ලා ඔයාලට ඔයාලගේ account එකක් create කරගන්න පුළුවන්. ඒ වගේම මේක සම්පූර්ණයෙන්ම free software එකක්. හොඳයි. ඔයාලට පේනවා මේක තමයි අපේ design software එකේ interface එක. අද මම කතා කරන්නේ anchoring to concrete කියන condition එක. මෙතනදී මම ඔයාලට පෙන්නන්නම් අපි presentation එකේ මුලින් ඉඳන් කතා කරපු guidelines ඒ වගේම අපි කතා කරා විශේෂිත වචන sustain load, supplementary reinforcement ඒ වගේම crack සහ non crack කියන conditions මොනවද කියලා. එතකොට මේක තමයි අපි හිතමු අපි උදාහරණයක් විදිහට ගමු base plate එකක් අපි fix කරනවා concrete එකකට. මෙතනදී ඔයාලට පේනවා මෙන්න මෙතන base material කියන එකේදී මෙතනින් අපිට select කරන්න පුළුවන් concrete එක cracked non cracked කියලා. ඒ වගේම ඔයගොල්ලන්ට මෙතන පේනවා concrete characteristic එකේ අපි uncracked කියලා, ඒ කියන්නේ අපි මේක untick කරනවා කියලා කියන්නේ අපි මේ condition එක ගන්න uncracked concrete එකක් විදිහට. හැබැයි ඔයාලට මතක ඇති design codes වලට අනුව අර අපි කතා කරපු formula එක prove කරොත් තමයි අපිට මේක uncracked කියලා කියන්න පුළුවන්. මෙතනත් ඒක mention කරලා තිනවා verify කරගන්න ඕනේ සම්පූර්ණ angles ටික acting වෙන්නේ compression zone එකේ කියලා. ඒ වගේම තමයි මෙතනින් අපිට temperatures range එක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන මම පිළිවෙලට යන්න. ඊට පස්සේ අපි ගත්තොත් මේ base material එකේ දැන් අපි crack concrete condition එකට තමයි මම මේ design එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතනදී අපි base material එක ගත්තොත් මෙතන අපිට supplementary reinforcement තියෙනවා නම් අපිට ඒක දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට supplementary reinforcement නැහැ කියන option එකෙන් යන්න
පුළුවන්. මම අර කලින් කතා කරපු supplementary reinforcement කියන option එකත් මේ software එකෙන් mention කරලා තියෙනවා. ඊට අමතරව අපිට base plate එක කැමති විදිහට shape එකකින් අපිට අරගන්න පුළුවන්. ඊට පස්සේ තමයි වැදගත්ම දේ ඉන්නේ anchor family එක. දැන් ඕගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ crack concrete වලට approved anchor එක අපි කොහොමද හරියටම select කරගන්නේ? ඇත්තටම ETS බලන්න ගියොත් ඇත්තටම සිද්ධ වෙනවා අපිට කියන්නේ ඉස්සෙල්ලා product එක අරගෙන තමයි ET එක බලන්නේ. හැබැයි අපිට මෙතන අදාළ loadings conditions edge distance මේ හැම දෙයක්ම දුන්නාට පස්සේ අපිට පුළුවන් crack condition එකට අදාළ product ඒ කියන්නේ ඒකට අදාළ anchor list එක මෙතනින් filter කරලා අරගන්න. එතකොට ඔයගොල්ලන්ට උදාහරණයකට හිතන්න mechanical නම් යන්න අවශ්‍ය ඔයගොල්ලන්ට ඒක mechanical කියන එක ටික් කරලා ඔයගොල්ලන්ට මෙතනින් crack concrete එකට අදාළ සියලුම mechanical options ටික ඔයගොල්ලන්ට මෙතනින් බලා ගන්න පුළුවන්. මෙතන තමයි තියෙන්නේ ඔයගොල්ලන්ට පේන තියෙන මේ හැම එකක්ම crack concrete වලට approved product list එකක් තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. එතකොට හිතන්න ඔයාලට ඕනේ adhesive එකකට යන්න නම් එතකොට ඒ කියන්නේ chemical anchoring කරන්න නම් එතනත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ සියලුම ඒවා crack condition එකට ඒ කියන්නේ crack concrete වලට approval වෙච්ච අර මම කියපු ටෙස්ට් ඒ කියන්නේ අපි කතා කරපු cycling test ඒ වගේ ටෙස්ට් ගණනාවක් පාස් කරලා approve වෙච්ච product list එක තමයි මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙතනදී ඒ වගේම ඔයගොල්ලන්ට පුළුවන් දැන් අර අපන් කතා කරපු ET එක ගැන කතා කරා මෙතනින් ඔයගොල්ලන්ට පුළුවන් අප්ඩේටඩ්ම ET එක අරගන්න අපි මේ මෙතන සිලෙක්ට් වෙලා තියෙන product එකට සාපේක්ෂව ඒ product එකට අදාළ ET එක අපිට අප්ඩේටඩ්ම version එක මෙතනින් අරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ප්‍රොෆයිල් එකක් පාවිච්චි කරන්න ඕනේ අපි anchor plate එකේ rigidity එක check කරනවා නම් හැබැයි අද අපි මෙතන ඒක ගැන කතා කරන්නේ නැති නිසා මම මේ base plate එක rigid කියලා හිතාගෙන මේ design එකක් ඔයාලට කරලා පෙන්නන්නම්. එතකොට මෙතන ඔයාලට පේනවා sustain load ratio එකක් අපිට මෙතන add කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට static load එකට ඒ වගේම seismic load එකට ඒ වගේම fatigue සහ fire කියන මේ conditions හතරටම අපිට මේක design කරන්න පුළුවන්. ඒ වගේම තමයි මම අර ඔයාලට කිව්වා design code එක තියෙනවා EC2 part 4 එකෙන් අපිට design කරන්න පුළුවන්. ඒ වගේම ETEC 001 එකෙන් design කරන්න පුළුවන්. ඒ වගේම sofa based method එකෙන් design කරන්න පුළුවන්. අපි sofa ගැන ඊළඟ webinar එකේ කතා කරන නිසා මම අද ඔයාලට පෙන්නන්නම් එකක් EC2 part 4 එකෙන් design කරාම කොහොමද සහ ඔයගොල්ලන්ට පේනවා මෙතන මම just දාලා දෙනවා කිලෝමීටර් 10ක් අපිට මේ හැම edge එකක්ම මේ හැම සියලුම parameter එකක්ම අපිට change කරන්න පුළුවන්. ඒකට ඔයාලට පේනවා 98% anchor එක utilize වෙලා තියෙනවා. අපි ඒක ETEC based කියන එකට දැම්මොත් ඔයාලට පේනවා 88% වෙනකම් anchor එකේ utilization එක reduce කරලා තියෙනවා. එතකොට ඔයාලට මතකද මම presentation එකේ කිව්වා අපි compressive strength එක. දැන් අපි මෙතන crack concrete එක අපි මෙතන දාලා තියෙනවා අපිට අදාළ compressive strength එකේ කොට custom කරලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් අදාළ එකක් මෙතනින් select කරන්න පුළුවන්. ඔයාලට මෙතන පැහැදිලිව පේනවා ETEC base එකට ගියාට පස්සේ තියෙන වෙනස්කම් සහ EC2 part 4 එකට ගියාම තියෙන වෙනස්කම කොහොමද කියලා. හොඳයි. අපිට මේක design report එක ගත්තොත් මම පළවෙනියටම යනවා EC2 part 4 එකේ design එකේ report එක ඔයාලට පෙන්නන්න. සාමාන්‍යයෙන් මේක ඔයාලට කෙලින්ම download කරගන්න පුළුවන් PDF එකක් වශයෙන්. මෙතන ඔයගොල්ලන්ට පේනවා මම අර ඔයගොල්ලන්ට presentation එකේ mention කරලා තිබුණා base material එක crack concrete ඒකේ EC2 part 4 code එකෙන් අපි ගන්න cylindrical value එක තමයි මේ concrete cone failure mode එක අපි calculate කරන්නේ. හැබැයි අපි ගත්තොත් මෙතන ETEC based එකෙන් ගියොත් අපිට පුළුවන් අපිට පුළුවන් එතනිනුත් මේකේ තියෙන ඩිසයින් වේව එක කරගන්න මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. ඒක ගත්තොත් ඔයාලට පේනවා මෙතන
ඊටක් බේස් එකෙන් ගත්තොත් ඒ කියන්නේ ඊටක් ඩිසයින් ගයිඩ්ලයින් එකෙන් ගියොත් ඔයාලට මෙතන පේනවා FC එකේ Q කියන වැලියු එක තමයි කැල්කියුලේෂන්ස් වලට අරගෙන තියෙන්නේ. මම මේක ප්‍රසන්ටේෂන් එකේ ඔයගොල්ලන්ට මෙන්ෂන් කරා කොන්ක්‍රීට් ස්ට්‍රෙන්ත් එකත් අපි ඊටක් එකෙන් සහ ඊටක් එකට සහ EC2 part 4 කින් යනකොට වෙනස් වෙනවා කියලා. ඔය ටික තමයි ඇත්තටම අපිට අද ඩිස්කස් කරන්න තියෙන්නේ ප්‍රොෆිස් ඉන්ජිනියරිං සොෆ්ට්වෙයාර් එක සම්බන්ධයෙන්. ඒ වගේම ගත්තොත් අවසාන වශයෙන් ප්‍රොෆිස් ගත්තොත් ප්‍රොෆිස් ඩෙමොන්ස්ට්‍රේෂන් එකත් සමගින්ම අපි අද අපේ ප්‍රසන්ටේෂන් එකේ අවසානයේදී පැමිණියා. මම ආපහු පාරක් අද අපි සාකච්ඡා කරපු දේවල් කන්ක්ලූඩ් කරොත් ඉස්සෙල්ලාම අපි අවබෝධයක් ලබා ගත්තා ක්‍රැක් කොන්ක්‍රීට් එකක් කියන්නේ මොකක්ද? ඒකට ක්‍රැක් සහ නන් ක්‍රැක් කොන්ක්‍රීට් අතර තියෙන වෙනස්කම් මොනවද සහ ඒක ප්‍රූව් කරන්න තියෙන ෆෝමියුලාස් ගැන. ඊට පස්සේ පෝස්ට් ඉන්ස්ටෝල් ලැන්ක් එකකට ක්‍රැක් කොන්ක්‍රීට් එකකින් ඇති වෙන බලපෑම කොයි වගේද සහ ක්‍රැක් කොන්ක්‍රීට් එකට ඔරොත්තු දෙන ඇන්ගල් එකක් අපි කොහොමද ඇසස් කරන්නේ කියලා අපි ඉගෙන ගත්තා. ඒ දේවල් එක්කම අපි ඩිසයින් ගයිඩ්ලයින්ස් වල අප්ඩේට්ස් සහ පෝස්ට් ඉන්ස්ටෝල් ඇන්කර්ස් වල ෆේලියර් මෝඩ්ස් ගැන යම්කිසි අවබෝධයක් ලබා ගත්තා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඔයාලා හැමෝටම දැන් යම්කිසි අදහසක් එන්න ඇති කියලා පෝස්ට් ඉන්ස්ටෝල් ඇන්කර් එකක් ඩිසයින් කිරීමේදී ක්‍රැක් කොන්ක්‍රීට් එකකින් කොච්චර බලපෑමක් සිද්ධ වෙනවද සහ අපේ ස්ට්‍රක්චර් එකේ සේෆ්ටි එක වෙනුවෙන් අපි කොහොමද හරියටම පෝස්ට් ඉන්ස්ටෝල් ඇන්කර් එකක් ඩිසයින් කරන්නේ කියලා. ඉතින් මෙච්චර වෙලාවක් මගෙත් එක්ක රැඳී සිටි හැම සියලු දෙනාටම බොහොම ස්තුතිවන්ත වෙනවා. thank you very much. අපිට දැන් බලන්න පුළුවන් ඒ වගේම මේ මම හිතන්නේ මගේ කලීග් සංචිත් දැන් දාලා ෆීඩ්බැක් ෆෝම් එකක් ඒ ෆීඩ්බැක් ෆෝම් එක ෆිල් කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් අද ප්‍රසන්ටේෂන් එකට සහභාගී වෙන්න වෙනුවෙන් HIT එකෙන් ලබා දෙන සර්ටිෆිකේට් එක ලබා ගන්න. ඒ වගේම අපිට දැන් ප්‍රශ්න තියෙනවා නම් අපිට ඒ ගැන කතා කරන්න පුළුවන්. now over to you Sanchit. See, Keshni, before we close, there were a few questions. Two specific questions were regarding the temperature range. So can you please quickly go in the software and show where can we put the temperature range for the anchors? And second, from where can we design for fire in case of software? And third thing also, if you can quickly show how to access the software, it will be easy for the audience. So It's there, Keshni, temperature, short term, long term, left hand side. yes, so I think my software is stuck. What is the other question for? The temperature? So, I mean, first question was there was some project where the temperature goes high in daytime and in the evening time it goes very low. So from how we can do the selection for the anchor. So that we can do from this section, we can put the short term and long term temperature rise, and the software will then automatically select the right anchor for that application. ඒ කියන්නේ සල්ලම් කිව්වොත් අපිට මෙතන ඒ ෂෝට් දැන් ඇත්තටම ගොඩක් වෙලාවට අපිට සාමාන්‍යයෙන් වෙනවා අපි ඇන්කර් එකක් ගාලා එකම ටෙම්පරේචර් එකේ නෙවෙයි තියෙන්නේ. එතකොට අපි බලනවා සමහරවිට ඒ ඇන්කර් එකට අදාළ ටෙම්පරේචර් වේරියේෂන් එක. එතකොට ඒ පරාසය තියෙන්න පුළුවන්. එතකොට අපිට මෙතනින් ෂෝට් ටර්ම් ටෙම්පරේචර් සහ ලොන්ග් ටර්ම් ටෙම්පරේචර් කියලා අපිට මෙතනින් මේ විදිහට චේන්ජ් කරගන්න පුළුවන් වෙනවා. අපිට අවශ්‍ය කරන ටෙම්පරේචර් මොකක්ද කියලා. So what is the next question for? This question was for fire design. How can we do the anchor designing in case of fire? Okay.
එතකොට ඔයාලට පුළුවන් දැන් අතර මේක ගත්තොත් ස්ටැටික් කියලා කියනවා සෙස්මික් කියලා කියනවා ඒ වගේම ස්ටැටික් සහ ෆයර් කියලා තියෙනවා මේ හතර පාරකට තමයි ඩිසයින් කරන්න පුළුවන් එතකොට මේකෙදි සමහර මේකේ තියෙනවා ෆයර් රෙසිස්ටන්ස් වලට රික්වයර්ඩ් ඒවා තියෙනවා නම් ඕගොල්ලන්ට මෙන්න මෙතනින් මේක ක්ලික් කරලා ඉතින් ෆයර් කියන එක ක්ලික් කරලා ඕගොල්ලන්ට පුළුවන් මේ ෆයර් එක්ස්පෝස් වෙන්නේ කියන්නේ එක සයිඩ් එකකද නැත්නම් සයිඩ් කීපයකද කියන එක කරනවා එතනදී ඒකෙත් මේ විදිහට ඩිසයින් කෝඩ් එක අපිට මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මෙතනින් රෙසිස්ටන්ට් ඩියුරේෂන් එකත් ඔයාට බලා ගන්න පුළුවන්. මේ රෙසිස්ටන්ට් ඩියුරේෂන් එකට අදාළ ඇන්කර් එක ඔයාලට මෙතනින් ඔටෝමැටික් ෆිල්ටර් කරලා පෙන්නනවා ප්‍රොෆිස් එකෙන්. ඒ කියන්නේ සමහර ඇන්කර්ස් වලට 60 මිනිත්ස් තියෙනවා, සමහර ඇන්කර්ස් වලට 120 මිනිත්ස් තියෙනවා. ඒ වගේ ඔයාට දැන් ඔයාගේ ඇප්ලිකේෂන් එකට අවශ්‍ය ෆයර් රෙසිස්ටන්ස් ඩියුරේෂන් එක මෙතනින් සිලෙක්ට් කරලා පෙන්වන්න පුළුවන්. Yeah, and can you also quickly show how to gain the access of the software? Okay. So, අපිට යන්න පුළුවන් මම කලින් කිව්වේ www.profisengineering.lt.com කියන වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ක්‍රියේට් කරගන්න රෙජිස්ටර් කරගන්න ගිහිල්ලා ඔයාලගේ work email ID එකයි ඔයාලා කැමති password එකක් සිලෙක්ට් ක්‍රියේට් කරගන්න පුළුවන් ඊට පස්සේ ඔයාලට country එක අපි ශ්‍රී ලංකා කියලා සිලෙක්ට් කරගන්න ඕනේ අනිවාර්යයෙන්ම ඒක අනුව තමයි අපි මෙච්චර වෙලා කතා කරපු design course guidelines ඒ වගේම portfolio එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක 4 විනාඩියක විතර වැඩක් වෙන රෙජිස්ටර් වුණාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඕනම device එකකින් log වෙන්න මේ profisengineering.lt.com කියන වෙබ්සයිට් එකට ගිහින්. Thank you, Keshni. I just have one request. There was few questions regarding detailed of fire designing and other designing method. So my request is please fill your comments in the feedback form, and we will get back to you on those topics. So one topic was corrosion and another topic was fire detailing. So both the topics we can get back to you with more detail, and we can also share the recording of this webinar along with the PDF copy of the slides if you want. So humble request to please fill the feedback form. And there was one more question for the future webinars. So my request is please follow the LinkedIn page of Hilti Sri Lanka. There we will keep on posting the upcoming webinars, and there you can actually have the access. Just to tell you, there are 3 more webinars planned for this year. One is on our latest anchors which we will be launching, which is mechanical anchor. Then we will be having a webinar on fire design, and the fourth webinar rather, we will be having on sofa design method, which Keshni has briefly touched upon today. With this, thank you so much for your time, and please do fill the feedback form. ඔයාලගේ feedback form එක මට බලලා මට ඔයගොල්ලෝ වෙනම කමියුනිකේට් කරන්න පුළුවන් ඔයාලට අදාළ ප්‍රශ්න සහ ඔයාලගේ තියෙන ෆීඩ්බැක් එක ඇත්තටම ගොඩක් වටිනවා. ඉතින් ෆීඩ්බැක් ෆෝම් එකත් එක්ක අපි ඔයගොල්ලෝ සෙෂන් එක මම එන්ඩ් කරනවා. Thank you.